කොහොමද ඉතින් මේ ඉන්නේ මම අපේ ගමේ තියෙන කන්දක් ගාව. අපි ඉතින් මේක නගින්න පටන් ගමු. මේ කන්දට මුළු පැත්තම පේනවා. වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා කන්ද. මේ මාත් එක්ක අද කන්ද නගින්න යන යාළුවා. ඉතින් ඉස්සරහට යා. A few moments later. කන්ද නගින්න පටන් ගත්තා. කන්ද නගින්න පටන් අරගෙන තියෙන්නේ. මේකට කලින් ඇවිල්ලා නැහැ. මේකට ආපු කට්ටිය කිව්වා මේ කන්ද මුදුනට මිහම පැත්තම පේනවා කියලා. දැන් බලන්න. පේනවා පිටිපස්ස. ඉතින් නැගගෙන ඇවිල්ලා හිටියා. ආයි පාර වැරදුනා. දැන් අපි ආයි වෙන පාරක යනවා. මේ පැත්ත කන්ද උඩටම යනවාද කොහොමද? අන්දේ භාගයයි තාම නැගලා තියෙන පැත්තම පේනවා කොහොමද? යා. තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාලා තියාගන්න. උනා ඉතින් කැලෙත් වැඩි මාරම රස්නේ තාම ඉත උදේ 11ට විතර ඇති මාරම රස්නයක් තියෙන්නේ. ඔය කොහම හරි කන්ද මුලට නගිනවා ඉතින් වීඩියෝ දිගටම බලන්න ඉන්න. ආර වැරදුනා ඉතින් ආයි කන්දේ පල්ලෙහාටම බැස්සා. මම දැන් මෙතනට පේන්නේ දී ඔයගලන්ට පෙන්නන්න ඕන බලන්න. මෙතනට පේන්නේ තාම මෙච්චරයි. ඉතින් උඩට නැගිමු. යා. දැන් නැගගෙන යනවා. චිත්‍ර වඩා අමාරුයි වැඩේ. අපි ඉතින් නගින ගමන් ඉන්න මම අමාරුයි කැලෙත් ඇවිල්ලා තින්නේ හොදට. මාත් එක්ක අපි යාළුවා නම් කලින් ඇවිල්ලා තියෙනවලු. එයා මාව එක්ක යනවා කන්ද වටේම භාගයක් නගලා ආයි බස්සනවා මාව. ආවේ දැන් ටිකක් උඩ ඉන්නේ. අම්මෝ යාළුවා. දැන් තමයි හරි බලන්න. ඕ. දැන් තමයි පාර හම්බුනේ කන්දර නගින. යාළුවා. යయ్యා. අපිට දැන් සිරිපාද වෙන ඉන්න ඕගොල්ලන්ට පෙන්නන්න zoom කරලා. එතන කඳු දෙකම ඇදින් අර පිටිපස්සෙන් තියෙන තුන්වෙනි කන්ද සිරිපාදේ. අර මගේ පිටිපස්සෙන් තියෙන view එක. පිටිපස්සෙන් සිරිපාදේ මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නේ. යා. වැඩි යාළුවනේ දැන් වහිනවා එකපාරටම. වැස්සේ හරි අපි අද මේ වීඩියෝ එක ඉවර කරනවා. කන්ද මුදුනටම නැගලා. අයියම වහින්නාගේ ඉන්නේ. දැන් කන්දේ මු භාගයකට වැඩි නැගලා තියෙන්නේ. තාම උඹට පාරක් නැහැ හොයාගන්න. ඒකයි යාළුවා. ඒ පාරවල් හදාගෙන හරි අද අපි කන්ද මුදුනටම යනවා. කොච්චර ගේමක් ගහනවාද කියලා පේනවා නේද? මේ ගේමක් දීලා මේ උඩට නැගගන්නේ. ටවුන් එකේ ඉඳන් ඉතින් අපේ ගෙවල් පැත්තට තියෙනවා කිලෝමීටර් 8ක් විතර. ඒ වුණාට දැන් අපිට හොරණ ටවුන් එකේ ඔරලෝසු කණුවක් පේනවා දැන්. උඩටම නගිමු උඩටම මුළු පැත්තම පේනවලු. අපි ඉතින් නැගලම් බලමු. මගේ වත් දෙන්න යනවා යන්න. තාම පාරක් නැහැ හොයාගන්න ඉතින්. පිටුංගා නෙගින්නේ. යා.
වගේමත් දෙනවා වැල් ඇටි රිංගගෙන යන්නේ. මේ කන්ද තියෙන ඉතින් අපේ ගෙවල් ගාව ඉඳන් කිලෝමීටරයක් විතර දුරින්. කට්ටිය ගෙවල් තිබ්බට අද තමයි ආවේ ඉතින් බලන්න. හිතන තරම් නම් ලේසි නෑ යාළුවනේ. පාර වැරදිලා තියෙන හැම පැත්තෙම පාරවල් තියෙනවා. මේ කන්ද එකපාරක් JCB වලින් ඩෝසර් කරා. හින්දා හැමතැනම පාරවල් තියෙනවා. අපිට යන්න එනම අමාරුයි. තව පොඩි දේවල් වලින් කියන්නේ මේ කන්ද මුදුනේ ඉස්සලා තිබිලා තියෙනවා වලව්ව. ඒ විතර කට්ටිය මම නැති වෙලා දැන් අවුරුදු 2-3කට කලින් තමයි වලව්ව කඩලා ලයින් කරලා තියෙන්නේ. බලමු මේකෙත් මොනවා හරි තියනවාද කියලා. කොහමද කන්ද මුදුන නැගලා තමයි නවත්තන්නේ වීඩියෝ මේ කුඩල්ල. පාවෙන උනාට තාම නගින ගමන් ඉන්නේ. ඕ හරි අද නගිනවා අපි මේ. දැන් නම් පාර හම්බෙලා තියෙන්නේ. මාර මහසිරි. වෙන කටුවලකට බෙල්ලත් තුවාල වුණා ලේත් වෙනවා. මේ කැමත් තියෙනවා මේ පේනවනේ. දන්නම් දිය. දම් තියෙන ඇති එන්නේ. කඩා ගන්න බෑ. වෙන කඳ මුදුනම නැග්ගා. දැන් තනිතලාවේ යන්නේ. පිටවස්සේ ලොකුම ලොකු ගලක් තියෙන්නේ. ඉතින් කන්ද මුදුනේ ඉන්නේ. මම ඔයාලට zoom කරලා පෙන්නන්න වැඩි යන ඉතින් හිතුව තරම් නම් පේන්නේ නැහැ. මොකද ගස් ඇවිල්ලා තියෙන්නේ. පැත්තම පේනවා ඉතින්. අපේ පැත්තේ තියෙන ගල් වැඩ පොලක් කර තියෙන ඈතින් පේන ගල් වලට මම zoom කරලා පෙන්නන්න. පේනවනේ. පැත්තම පේනවා යාළුවනේ. හොරන ටවුන් එකේ නම් පේනවා ඉතින් මෙතනට. යාළුවනේ පේනවනේ. අන්න ෆයිනල් ලුක් එක හන්ද නැගපු. ඔයාලට දැන් zoom කරලා පෙන්නන්න කන්ද. මේ ඉතින් 10x zoom කරලා තියෙන්නේ. වීඩියෝ එක නම් පැහැදිලි නැතුව ඇති. ඔහොම බලන්න. අතල් නේද? යාළුවනේ ඉතින් වීඩියෝ කිව්වර අපේ මහන්සිය ප්‍රතිඵලය හම්බුණා. වීඩියෝ කොහොඳ නම් වීඩියෝ එක subscribe කරලා bell icon එකත් ඕල් දාගෙන යන්න. ඉතින් අපි මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් දැම්මකම ඔයගොල්ලෝ ළඟට වීඩියෝ එක ගෙන්නනවා. තවත් ඒ ලස්සන වීඩියෝ එකකින් ඇසෙට් වෙමු.